පුංචි රණ්ඩුවක් කුණගවන් ෆෝන් ඕෆ් කරගෙන කතා බහ කරන්නේ නැතුව මුහුණ දෙන්නේ නැතුව ඉඳලා දවස් පැය මාස ගණන් ගියාට පස්සේ ආපහු කලින් වගේ ආදරය කරන්න පුළුවන් වෙන එක වාසනාවක්ද අවාසනාවක්ද? සයිලන්ට් ට්‍රීට්මන්ට් මේක තමයි ආදරය කරන මිනිස්සෙක්ට ඔයාට දෙන්න පුළුවන් ලොකුම මානසික දඬුවම. ආදරය කරන දෙන්නෙක් අතර පුංචි පුංචි බහින් බස් වීම, අදහස් නොගැලපීම්, රණ්ඩු සරුවල් වෙන්න පුළුවන්. ඒක අතිශය සාමාන්‍යයි. අන්න එහෙම හිතමනාපකමක් ඇති වුණාට පස්සේ කතා බහ කරලා ඒ ප්‍රශ්න වැඩිහිටියෝ වගේ විසඳගන්නේ නැතුව ඔයත් එයාව මගහරිනවා නම්, ෆෝන් ඕෆ් කරගෙන ඉන්නවා නම්, මට පුංචි ස්පේස් එකක් ඕනේ, අපි මේක ටික කාලයකට නවත්තමු කියලා කියනවා නම්, අඩුම තරමේ මුහුණ දෙන්නවත් නැතුව ඉන්න යට පුළුවන් නම්, අන්න එහෙම පාර්ට්නර් කෙනෙක් ඉන්න ඔයා අනේ වන්දා මම නම් කියන්නේ දැන ඔයා ආදරය කරන මිනිස්සෙක්ට මේ ලෝකෙ දෙන්න පුළුවන් ලොකුම මානසික දඬුවම දෙන්න එපා. ඇත්තටම ආදරය කරන මිනිස්සෙක්ට එහෙම කරන්නත් බෑ. ජීවිතේ බෙදා ගන්න, අඩුපාඩු හදා ගන්න, කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න ගම ඉස්සරහට යන්න. මතක තියාගන්න, කලින් දවසේ රෑ වුණු ප්‍රශ්නය පහෝදා උදේ වෙනකන් අරගෙන යන්න එපා.